පුතේ ඔයා හොඳට නිදා ගන්න පුරුදු වෙන්න ඔයා A level කරන ළමයෙක් නම්. හරිද? අනිවාර්යෙන් පැය 7ක්වත් නිදා ගන්නම ඕනි. හැබැයි ඔයා නිදාගද්දි මතක තියාගන්න ඔයා මහ රෑ වෙනකන් ඇහැරලා ඉඳලා නිදා ගන්නවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඔයා අනිවාර්යෙන්ම රෑ 10:00 වෙද්දි නිදා ගන්න ඕනේ. උදේ 5 වෙනකොට නැගිටින්න ඕනේ. ඕට වඩා නම් නිදා ගන්න ලෑස්ති වෙන්නම එපා. හරිද? මොකද දන්නවද මම එහෙම කියන්නේ? ඔයා සාමාන්‍යයෙන් රෑ නිදි මරලා ෆෝන් එකේ ඉඳලා නේද පිස්සු බක් කෙලලා පිස්සු බලලා මොන හරි නේද? ඔයා මහ රෑ වෙනකන් ඇහැරලා ඉඳලා නිදාගත්තම ඔයා ආයි නැගිටින්නේ දවල් 12ට කිට්ටු වෙලා. ඒකෙදි වෙන්නේ ඔයාට පාඩම් කරන්න තියෙන සුපිරිම ටයිම් එකක් ඔයා අතහැර ගන්නවා. සාමාන්‍යයෙන් පුතේ ඔයා උදේ 5:00 ඉඳලා ආයි උදේ 8 වෙනකන් උදේ 5:00 8 අතර ඔයා අනිවාර්යෙන් හොඳටම පාඩම් කරන්න ඕනේ. මොකද ඒක සුපිරි ටයිම් එකක් ඔයාට මතක හිටින්න. ඒ වගේම ඔයා හවස 5:00 ඉඳලා රෑ 8 වෙනකන් එක දිගට පාඩම් කරන්න ඕනේ. මොකද ඒක සුපිරි ටයිම් එකක්. ඉතින් ඔයා මෙන්න මේ ටයිම් දෙක නම් මග අරගන්න එපා. ඒ දෙක මග අරගත්තොත් ඔගේ රිසල්ට් ඔයාට අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමේ මතක තියාගන්න. නිදා ගන්න ඕන ටයිම් එක කල්පනා කරලා නිදා ගන්න.